යන්නකෝ කනවත් එක්ක මේ ලස්සන බලන්න මීන් කැලා hello welcome back my YouTube channel. ඉතින් මගේ යාළුවනේ ඔයාලට කොහොමද හැමෝම පරිස්සමින් ඉන්නව නේද? අපි පොසොන් එකට ඇල්ල ගියා. ඒ vlog එක තමයි මේ. යන අතරමඟ අන්න ඒ විදිය තන්සලුත් හම්බුණා. ඉතින් අපි ඒවත් කාලා ආයෙත් ගමන පටන් ගත්තා. ඔයාලට පේනවා ඇති යාළුවනේ මාර මීදුමක් තියෙන්නේ. ගෙදරින් එද්දි චුට්ටක් වැස්සා. හැබැයි අපි ගමන නතර කරේ නෑ. කොහොම හරි ගෙදරින් එද්දි 10:00 පහුවෙලා තමයි අපි ගෙදරින් පිටත් වුනේ. යන පාරේ නම් දන්සල් ගොඩාක් හම්බුණා. හැබැයි දුකට කාරණේ කියන්නේ අපිට නවත්තන්න බැරි වුණා. අපි මේ පාරේ යන්නේ බයික් වල. ඒ නිසා අපිට කළුවර වැටෙන්න කලින් එහෙට යන්න ඕනේ. සත්තු එහෙම ඉන්නවනේ. හරි මේක තමයි ළමයි 18 වංගුවේ පළවෙනි වංගුව. පළවෙනි වංගුවේ ඉඳන් බලන view එක තමයි ගොඩක්ම ලස්සන. ඔන්න බලන්නකෝ ඉන්න සෙනග. ඉතින් මාර විදිහට සෙනග හිටියා. බලන්න වලට පේනවා ඇති මාරම ලස්සනයි. මේ තමයි ළමයි අන්තිම වංගුව. මෙන්න මේ පාලමෙන් එහා පැත්තට මධ්‍යම පළාත ඉවරයි. ඔයාලා විශ්වාස කරනවද මේ පාලමෙන් එහා පැත්තට මාර රස්නේ ඒක ඇඟට අපේ හොඳට දැනුණා. ඔන්න පැය ගානකට පස්සේ ඇතියන්තන් ඇල්ලට ආවා. ඔය ඈතින් පෙනෙන ළමයි කුබල්වල මහමෙවුනා භාවනා අසපුව. මං ගොඩක්ම ඇල්ලේ ආවේ ආසාවෙන් ඔන්න ඔතෙන්ට යන්න. අවාසනාවට වගේ යන්න හම්බුනේ නැහැ. අපි කියපු බයික් එක කැඩුනා. ඉතින් බයික් එක හදාගෙන එනකම් මමයි අක්කයි ඔන්න ඔතෙන්ට වෙලා හිටියා. The next day. Hi, good morning. අද තමයි අපේ ට්‍රිප් එක පටන් ගන්න. අපි දැන් මුලින්ම යනවා ඇල්ල රොක් එකට. දැන් වෙලාව උදේ 6:52. ඔයාලා දැන් බලනවා ඇති ඇයි මම මේ වීඩියෝ ක්ලිප් එකේ රහසින් වගේ කතා කරන්න කියලා. ඇත්තටම ළමයි මට එහෙම කතා ගන්න චුට්ටක් ලැජ්ජයි වගේ. ඒ නිසා තමයි රහසින් වගේ කතා කරන තමයි. ඉතින් තාම අලුත් නේ. අපි හොයන්නේ ඇල්ල රොක් එකට යන පාරේ අපි හිටපු හොටෙල් එකේ ඉඳන් එතන ළඟයි අපි හිටියේ ළඟම හොටෙල් එක. ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි. පාරටම අපි විතරයි. උදේම යන්න හිටියේ 6ට විතර. කොහෙද ඉතින් අපි නැගිටිද්දි පරක් වුණානේ.
මෙතනින් පල්ලෙහාට දාලා වමට. නෑ එයා පාර වැරදිලා අපි ආය යනවා. මට වෙන යනවා. හරි බයින්න බලන්නේ. නැත්තම් මටනේ බනින්නේ. අර මම ලස්සනයි කියපු ගහ ගාවන්නේ ආවේ උන්නේ. ඔය මොකද්ද ලස්සනයි කියපු ගහ? මේ ඉන්නේ කැලා. මේ ලස්සන බලන්න. මාර ලස්සනයි. මේ වටේටම ගස්. නැත්තා. ඉතින් පවුඩර් එක කියනවා. ආනේ. මේ ජූස් බාර් එකක් උඩ තියනවලු. මොන හරි බොමුනේ. හරිම මහන්සි. කුටියට. අපි මෙතනින් ටිකට් අරගෙන තමයි යන්න ඕනි. මෙහෙට මේ පැත්තට. එලා හරිම සමගිව යනවා ඉදිරියට. ඉස්සරහා මොන ගින්නක් ඇති එක. ගියන්නෝ. හරිද? ඔයා ගැන අපි මම මෙච්චරලා මෙයාට එක තරහ වෙලා හිටියේ. හරිම ඔයාලට මොකද හිතෙන්නේ? ගිහින් තියෙන අය කමෙන්ට් කරන්න මේ ඇල්ල රොක් view point තුනෙන් මොකද්ද වැඩිපුරම ලස්සන කියලා. මට නම් ලස්සන පළවෙනි view point එක විතරයි. පොයින්ට් එකටත් අපි ලංකාව වුණා. මට අනිත් ටිකත් ලස්සනයි. හැබැයි වැඩිපුරම ලස්සන පළවෙනි view point එක. මෙතන පැයක් විතර යනවා. ඔයා ඊටට යන්න එපා. වීඩියෝ එක
ඔයාලට මං ඈතින් පෙන්නන්නේ ළමයි අර මං ඉස්සෙල්ලා පෙන්නපු කුබල්වල භාවනා අසපුව. හරි අපි දැන් යන්නේ 3 වෙනි view point එක බලන්න. ඔය ඈතින් ඔයාලට පේනවද දන්නේ දිය ඇලක් තියෙන්නේ. මට හරියටම දිය ඇලේ නම මතක නෑ. මම මෙතනින් දාන්නම්. ඇල්ල රොක් එකත් බලලා දැන් අපිට හොඳට මහන්සි. අපි දැන් ආයෙත් අපි හිටපු හොටෙල් එකට තමයි ඔය යන්නේ. පයින් ඇවිදගෙන හරි එහෙනම් බයි ඇල්ල. හරි අපි දැන් කෙලින්ම ගෙදර තමයි එන්නේ. අපි ඔය එන පාරේ ඔයාලට පේන විදි දෙපැත්තෙම කැලේ අලි වලස්සු කොටි තින්නවද මන් දන්නේ. එහෙම ඉන්න ඒ සත්තු ඉන්න පාරක් බෝඩ් එකෙම දාලා තියෙනවා පරිස්සමෙන් යන්න එහෙම කියලා. මොකද ගොඩක්ම අලි ගැවසෙන පාරක් ඔය. ඉතින් මන්නම් පන බය ළමයි ගියේ ඒ තියෙන වයිබ් එකත් එක්ක. කොහොමත් හැමදාම හවසට ඔතන අලි ඉන්නවලු. ඔන්න ඔතන ඉස්සරහා අලි ආවොත් අපිට දුවන්න කියලා චූටි පඩි පෙළක් දාලා තියෙනවා උඩට. ඉතින් ඒවත් තියෙන්නේ ඇත්තටම අලි ඉන්න නිසානේ ළමයි. ඉතින් මන්නම් මාර පන බයෙන් ගියේ. කොහොම හරි එක දිගට කිලෝමීටර් මේන් රෝඩ් එකේ ඉඳන් 35ක් යන්න තිබුණා. අපි ගිහලා හරි ඔන්න ඔය විදිහට තමයි අපේ පොසොන් ගමන ඉවර වෙන්නේ. ඊට පස්සේ අපි ගෙදර ආවා. ගෙදර ඉඳි රෑ වුණා. මෙච්චර වෙලා මගේ vlog එක බලුවට ඔයාලට ගොඩාක් thank you. vlog එක enjoy කරා නම් like එකකුත් දාලා comment එකකුත් දාගෙනම යන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා හතරෙන් ඉන්නවා. එහෙනම් අදට ගිහින් එන්න. Thanks for watching. Bye.